my friends, welcome back to my YouTube channel. අද මම කියන්න යන්නේ මේ ගන් තුනෙන් මොකක්ද හොඳම ගන් එක කියලා. අපි ෆැක්ටරි එකට ආවම ඉස්සෙල්ලාම අපිට හම්බෙනවා ෆ්ලේම් ත්‍රූ කියලා මේ සබ්මැෂින් කියලා ගන්න එකක්. ඊට පස්සේ හම්බෙනවා ෆ්ලේම් ත්‍රූ කියලා ගන්න එකක්. ඊට පස්සේ හම්බෙනවා රොකට් ලොන්චර් කියලා ගන්න එකක්. මේ ගන් තුනෙන් සබ්මැෂින් ගන්න එකට දාන උණ්ඩ වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් එක උණ්ඩ වර්ගයක් තමයි කහ පාට උණ්ඩ. අනිත් උණ්ඩ වර්ගය තමයි රතු පාට උණ්ඩ. මේ කහපාට උණ්ඩ වලට වඩා රතු පාට උණ්ඩ ගොඩක් පවර්ෆුල්. හරිද? එතකොට මේ ගන්න එකෙන් හරිම ඉක්මනින් වෙඩි තියලා එනිමීස්ලට ඇටැක් ගන්න පුළුවන්. ඒක හින්දා මේ ගන්න එක ගොඩක් වාසි. ඒ වගේම ගොඩක් කට්ටිය ආවම අපිට හොඳට ඇටැක් ගන්න පුළුවන්. එයාට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර ස්පෝ වෝම්ස්ලා වගේ අය අපිට අර මොනවද මේ වගේ වෙඩි තිබ්බා මේ ෂූට් කරාම අපේ ගන්න එකේ බලය අඩු වෙලා කැඩෙන්න පුළුවන්. ඒක හින්දා අනික අපිට එක දිගට ඒගොල්ලන්ට තියන්නත් අමාරුයි. ඒක හින්දා ඊට පස්සේ හොඳම ගන්න එක වෙන්නේ ෆ්ලේම් ත්‍රූ ගන්න එක. මේ ගන්න එක මේ ගන්න එකෙන් කරන්නේ ගින්දර විදින එක. මේ ගන්න එක ගොඩක් කට්ටිය ආවම අපිට ඉක්මනට ඒගොල්ලන්ව අලු කරලා පුච්චලා දාන්න පුළුවන්. ඒකින්ද අපිට එක හරි ලේසි. ඒ වුණාට මේගොල්ලෝ එක දිගට එන වේගෙන් ආවොත් අපිට මේගොල්ලන්ව මේගොල්ලන්ව මරන්න බැරි වෙනවා. ඒ වගේම අපිට මේ මං කියපු ගන් දෙකෙන්ම අපිට ගහන්න පුළුවන් ඒගොල්ලෝ ගාවට ගියාම තමයි. එනට ඒක හින්දා අපිට මේ රොකට් ලොන්චර් ගන්න එකෙන් ඈත ඉඳන් වෙඩි තියන්න පුළුවන්. ඒකින්ද අපිට ඒක හරිම ලේසි. එතකොට අපිට අදින ඇටැක් එක ගොඩක් අඩු වෙනවා. ඒකින්ද මං කියන්නේ ඔයාලා මේ ගන් තුන ඔයාලගේ මේ ඉන්වර්ට් බාර් එකේ තියාගන්න. ඒක ඔයාලට ගොඩක් වටිනවා. හරි එහෙනම් අද මම වීඩියෝ එක නවත්තනවා. ඔයාලා මේ ගන් තුනෙන් ඔයාලට මොකක්ද හොඳ ගන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.